නංගිලා එකතු වෙලා කොකිස් හදන වෙලාවනේ දැන් මේ ඇවිත් ඉන්නේ. කොකිස් වල මුළු ගේ පුරාම යනවා. මේ වෙලාවෙ ඉතින් අපේ ඕපදූප කතා හිනා ගොඩක් දේවල් එක තමයි මේ වැඩේ කරේ. හරිම ජොලි. ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන් එන්නේ. මම අහන්න එපා ඉතින් ඔයාලට කොහොමද කියලා. කොහොමද ඔයාලට හොඳින් ඉන්නවද? ඉතින් මන් දන්නවා අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා. කොහොම වුණත් welcome to Nuwan Tesme Vlogs. අද අපි ෂෙයා කරන්න යන්නේ මේ පාර අපේ අලුත් අවුරුදු කතාව. මේ පාර අපි තීරණය කරා මහගෙදරට යන්න, මගේ මහගෙදරට යන්න අලුත් අවුරුදු සමරන්න. ඉතින් දැන් මේ කිරිය තිරන මොහොත තමයි තියෙන්නේ. මන් දන්නේ නැහැ හිතට දැනෙන්නේ අමුතුම දෙයක් ගෙදර ගියාව. ඒ උණුසුම හිනාව මේ තමයි අපේ තැන කියලා අපිට හිතට දැනෙනවා. මොකද මහගෙදර කියන්නේ ගියක් විතරක් නෙමෙයිනේ. ඒක අපේ මතක, අපේ ළමා කාලේ මේ හැමදේම. අපි පුංචි කාලේට අරන් යන්න පුළුවන් අපේ මහගෙදරට ගියාම එකපාරටම. අම්මගේ අතින් හදපු මේ කැවිලි ජාතු වල සුවඳ, ඉතින් කිරිය තුරන මොහොතේ හැමෝම වට වෙලා එක එක දේවල් කිය. ඉතින් කවුරුත් අද දවසේ නම් බිසි නැහැ, ෆෝන් වල නැහැ. හැමෝම එකට මේ මොහොත එන්ජොයි කරනවා. මොන දේ කරත් මුලින්ම අපි බුදුරජාණන් වහන්සේට, එවැගේම දෙවියන්ට සහ අවුරුදු කුමාරයාට මුල්ම කොටස පූජා කරන්න ඕනේ. අපි හදාගත්තේ කැවිලි පෙවිලි. ඉතින් අපි හැමෝම එක විදිහට ඇඳලා නේද? අම්මෝ හරිම ලස්සනයි, හරිම ආසයි. මේ දේවල් කවදාද දවසක අපිටම මතකයක් වෙන්නේ නේද? ජයවා මාවිකාට සුබ උපන්දිනක් වේවා, සුබ අලුත් අවුරුද්දක් වේවා, සුබ අනාගතයක් වේවා. මේ ඉන්නේ මගේ අවුරුදු කුමාරයා. එයාට අවුරුදු කුමාරයා කියන්නේ හේතුව එයා ඉපදලා තියෙන්නේ අප්‍රේල් 14. ඉතින් එයා තමයි අවුරුදු කුමාරයා අපේ පවුලේ. අඹ අත්තේ කොහො දොලොස් මහේ මඟුල් දොහේ මේ අඹ අත්තේ කොහො දොලොස් මහේ මඟුල් දොහේ රබාන රත් වෙන නැකත් වෙලාවට නලාව පිඹහන් කොහො මේ අපි චූටි අවුරුදු කුමාරි. අම්මෝ හරිම දඟමල්ලක් තමයි දැන්. එයාලා ලොකුවෙන් ඉක්මන බලන්නකෝ අවුරුදු දෙකකුත් වෙලා දන්නෙත් නැතුව. ඉතින් කාලෙත් එක ගොඩාක් දේවල් වෙනස් වෙනවා, මිනිස්සු දුරස් වෙනවා, ජීවිතේ දිස්සී වෙනවා. ඒත් මේ දේවල් අපිව ආපහු එකතු කරනවා. අවුරුදු කියන්නේ නව ආරම්භයක් විතරක් නෙවෙයි. ඒක අපිට අපේ දේවල් මතක් කරවන, අපිට කවුද වැදගත් කියලා මතක් කරන හරිම ලස්සන මොහොතක් අලුත් අවුරුද්දක් කියන්නේ. අද අපි hina වෙලා ඉන්නවා. කෙනෙක් කලින් දුකින් ඉන්න පුළුවන්. නමුත් ඒ දේවල් ඔක්කොම අමතක වෙලා මේ අද දවසින් පටන් ගන්න ඉදිරි අනාගතය ගැන අපි ලස්සන හීන දකිනවා. ඉතින් අවුරුද්දේ ලස්සනම මෙන්න මේ simple moments. ඉතින් දැන් අපි මේ අපේ කෑම මේසේ තියෙන පොල් තෙල් පහන දැල්ලනවා. ඉතින් අපිම හදාගත්ත එක. විශේෂයෙන් කියන්න ඕන අපේ පොඩි නංගි චූටි බණ්ඩියේ චූටි පැටියෙක් ඉන්නවනේ. ඉතින් එයාට දොළ දුකක්ද මන්ද? එයාට ආස හිතනවා මෙන්න මේ විදිහට සරසන්න ඕන, දම් පාටින් ඕන, එක එක දේවල් ගොඩයි. ඉතින් එයාගේ ආසාවට තමයි මෙදා පාර අලුත් අවුරුද්දට අපි ඔක්කොම ලෑස්ති කරේ. ඉතින් එහෙම තමයි නේද? අද ඉතින් අපේ හිත පුරාම සැනසීම තියෙන්නේ. අපි එකට ඉන්න තාක්කල් අපිට හැමදාම අවුරුදු තමයි නේද? අපේ හිනාවත් එක්ක, අපේ මතකත් එක්ක මොනවද ඉතින් කතා. එක චූටි දෙකකට තියෙන ඉතින් අපේ මහත්තයාගේ අම්මා, එතකොට චූටි පැටව දෙන්න නංගි, එතකොට ඒගොල්ලන් ඉන්නේ රටනේ. ඉතින් ඒගොල්ලන් ලංකාවේ හිටියා නම් කියලා අපිට හිතුණා. ඉතින් එහෙම තමයි අපිට එක එක කාලවලදී ඉතින් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. හැබැයි අපිට හැමෝටම එකතු වෙන්න පුළුවන් දවසක ආයිත් අපි අලුත් අවුරුදු සමරනවා. අම්මා හදලා තිබ්බ රසම රස කිරිබත් එක්ක කැවිලි වර්ග ටිකක් තියාගෙන සැමන්, එතකොට හත් මාළු අනිවාර්යෙන් හදනවනේ සබරගමුවේ. ඊට පස්සේ කට සම්බෝලෙකුත් එක්ක තමයි කන්නේ මාර්මරායි. ඒ අවුරුද්ද නැගතර තියෙන කෑම එක බුදුම රාක් තියෙන වෙනදට වඩා ඒ රස අපිට වැඩිපුර දැනෙනවා. නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න කෑම කන වෙලාවට කතා බහ කරන්න එපා කියලා කිව්වට
කට්ටිය එකතු වෙන මේ වගේ දවසකට කතා ගොඩයි. කතා කෝච්චි ටිකක් තියෙන. ඉතින් කතා නොකර කොහොමද? ඉතින් මේ හැමෝම hina වෙවි අම්මෝ. එක එක දේවල් ඉතින් කතන්දර ගොඩයි. මේ වගේ වෙලාවල් මිස් කරන්න හොඳ නැහැ. අපි මේ දේවල් ගන්න ඕන. ඉතින් ඒක තමයි ලයිෆ් එක කියන්නේ. ඉතින් අපි මේ අපේ මෙන්න මේ වැඩෙන් පස්සේ නෑගම් ගිහිල්ලා ඇවිල්ලා බණ්ඩි පුරවගෙන නෑගම් ගිහිල්ලා ඒ ඔක්කොම කරලා ඇවිල්ලා රෑ වෙලා ලස්සන වැඩක් කරා. ඒව තමයි අර මේ අවුරුද්දේ තියෙන තියෙන එකේ ගේම් අපි තරම් නයා ගේම් එකක් අර ඉනිමගේම තියෙන මට ගේම් එකේ නම දන්නේ නැහැ. ඒ ගේම් එක කරා ඒක මාර්ජොලි කට්ටියත් එක්ක මේ ලොකු පුංචි කියලා වෙනසක් නැහැ. අපේ අප්පච්චිලා හැමෝමත් එක්ක සෙල්ලම් කරා. අපි පුංචි ළමයි වගේ. තේනාන වටේටම වාඩි වෙලා බිම්ම මැට් එකක් එලාගෙන ඒක මාරම ජොලි. පහයිදී තමයි දෙනවම දැන් පහුවෙලා තුනයි දැක්කම තුනේ මේ වඩන්නේ නැටන් තමයි එන්න උඩට දැක්කම මාව වස්ත්‍ර දාලා දෙන්න මම තමයි යන්නවනේ කොල්ලගේ වැඩ 5යි 1 2 3 4 5යි මුදුනා ඊළඟ 4ේම දාගන්නේ වැදුව හරි නයි කැරකිලා දෙක ඉතින් මේක ට්‍රේනින් ඉතින් කප් එක අල්ලගෙන ඉඳිවන්නද කොල්ලලා දැම්ම කීරවල 5යි අයියෝ ඔන්නේ අඩ 2 3 4 5 වෙලාවට වැදුනා ගේම් එක නම් වින් කරේ අපේ පොඩි මල්ලි. අපි සද්ද වලට තමයි ගේම් එක ගහුවේ. ඉතින් ජය පරාජය කියන එක නෙමෙයි වැදගත්. එකට hina වෙලා ඉන්න එක තමයි මං හිතන්නේ මේ දවස් වෙන ලස්සනම දේ. ඊට පස්සේ අපි හැමෝම සින්දු කියන්න පටන් ගත්තා. එක එක වැඩ ගොඩක්. ඉතින් ඊට පස්සේ වුණා මෙහෙම විදිහට තමයි අපි අවුරුදු දවස් ගෙවිලා ගියේ. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. වෙනද වගේම අපිත් එක්ක එකතු වෙලා හිටියට ආයෙත් වීඩියෝ එකකින් එන්නම්. ඉතින් පුළුවන් දවසක. ඊළඟ හැමෝම පරිස්සමට ඉන්න. හැමෝටම අලුත් අවුරුද්ද සුබ වේවා. ජය වේවා. බුදු සරණයි. Happy